ක්‍රෙඩිට් කාඩ් එක ඇරියස් නීතිමය පියවර ගන්නවා කියලා බැංකුවෙන් විදියට කෝල් එකක් ආවද? මේකෙදි වෙන්නේ බැංකුවක් විදියට කෝල් එකක් එනවා ක්‍රෙඩිට් කාඩ් එක ඇරියස් නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා කියලා දැනුම් දීමක් කරලා දුරකථන ඇමතුමක් එනවා. ඉන් පසුව ආරක්ෂක අංශයක් විදියට වෙනත් දුරකථන ඇමතුමක් එනවා ආරක්ෂක අංශයක් විදියට ක්‍රෙඩිට් කාඩ් එක සම්බන්ධ නම් ගම විස්තර ටිකේ දේවල් කියලා කියනවා මෙහෙම ඇරියස් එකක් තියෙනවා එක්කෝ යම් අපරාධයකට සම්බන්ධ මුදලක් ඔබ ගිගිනුවට බැර වෙලා තියෙනවා මේ වගේ දේවල් විවිධ දේවල් කියලා අපේ ඔළුව අවුල් කරලා අපි බය කරනවා සමහරලාට WhatsApp තාක්ෂණය ඔස්සේ වීඩියෝ කෝල් එකක් ගන්න පුළුවන් ආරක්ෂක අංශ වලට දාලා නිල ඇඳුමින් සැරසිලා සමහර අවස්ථාවල ව්‍යාජ ලිපි ලේඛන අත්අඩංගුවට ගැනීමට නියෝග ලබා දී ඇති බවට පවසමින් එම ලිපි ලේඛන ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් WhatsApp හරහා මේ වගේ දේවල් යොදවලා ඔබ බය කරලා මේක ෂේප් කරගන්න නම් මෙන්න මෙච්චර මුදලක් මෙන්න මේ ගිණුමට බැර කරන්න කියලා ඔබට පවසන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී කිසිදු විටක මුදල් බැර කරන්න යන්න එපා. බය නොවි ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා ඔයාලට උපදෙස් ගන්න පුළුවන්. තාක්ෂණය දිනුනොයි Google තාක්ෂණය ඔස්සේ ආරක්ෂක අංශවල ටෙලිෆෝන් නම්බර අරගෙන උපදෙස් ගන්න පුළුවන්. කිසිම අවස්ථාවක මුදල් බැර කිරීමක් කරන්න යන්න එපා. මෙහිදී විශේෂයෙන් දැනගන්න ඕනේ ආරක්ෂක අංශවලින් විමර්ශන සඳහා මුදල් අය කිරීම මුදල් බැර කර ගැනීම කිසිම ආකාරයකින් සිදු කරගන්නේ නැහැ. මේ වගේ දේවල් වලට රැවටෙන්නේ නැතුව ඉන්න තවත් කෙනෙක්ට දැනුවත් වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලීමක් කරනවා බොහොම ස්තුතියි.